同学们，大家好，欢迎你们来到 DP 教育平台。我是王老师. ඔන්න ඉතින් මං අදත් ඇවිල්ලා ඉන්නවා ඔයගොල්ලොත් එක්ක චීන භාෂාවේ රසමුසු තැන් කතා කරන්න. ඉතින් අපි බලමු අද අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොටත් අපි ඉන්නේ අපේ මේ පාඩම් මාලාවේ 18 වෙනි පාඩමේ කියලා. ඉතින් අද අපි සූදානම් වෙන්නේ 18 වෙනි පාඩමේ 6 වෙනි එපිසෝඩ් එක ඉගෙන ගන්න. ඉතින් අපි බලමු මේ 6 වෙනි එපිසෝඩ් එකේ අපිට මොන වගේ දේවල් ටිකක්ද කතා කරන්න තියෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ මේ පාඩම් මාලාව එන්නෙන්නම සංකීර්ණ වෙනවා. ඉතින් අපිට ව්‍යාකරණ අලුත් වචන විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්න තියෙන එක පාඩම් කොටසක් ඇතුලේ. ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නේ ඔබත් සමග අපේ 18 වෙනි පාඩමට අදාළව තියෙන තවත් ඊටාම වැදගත් ව්‍යාකරණ කිහිපයක් සාකච්ඡා කරන්න. මේ ව්‍යාකරණ ඊටාම වැදගත් වෙන ව්‍යාකරණ සමහර අද අපි කතා කරන ව්‍යාකරණ කොටස් තියෙනවා මින් පෙර ඉගෙනගත්ත එම ව්‍යාකරණයේම තවත් දිගුවක් විදියට අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දේවල්. ඉතින් අපි බලමු පාඩමේ මාතෘකාවත් කීප සැරයක්ම කියවලා අපි නැවත අපේ පාඩමේ ඉදිරියට යමු. හොඳයි. එහෙනම් හැමෝම එකතු වෙන්න මාත් එක්ක පාඩමේ මාතෘකාව කියවන්න. 我听懂了，可是记错了。我听懂了，可是记错了。我听懂了，可是记错了. මොකද්ද මේකේ තේරුම? 我听懂了. මට තේරුණා. think කියන්නේ to listen ඇහෙනවා කියන තේරුම නේද? 听懂了. dong කියන්නේ තේරෙනවා. එතකොට ඇහෙන දේ තේරෙනවා. 听懂. 听懂了උන ගමන් මොකද වෙන්නේ? මට ඇහෙන දේ තේරුණා. ඒ කියන්නේ මම යමක් අහලා තේරුම් ගත්ත බව තමයි මේකේ අදහස තියෙන්නේ නේද? මේ බලන්න මට ඒක තේරුණා. හැබැයි තේරුණා කියන අර්ථය තිබුණට තින් දොංල කියලා දාපු නිසා යමක් ශ්‍රවණය කිරීමෙන් අවබෝධ වූ බව තමයි මේකෙන් අදහස් කරන්නේ. කියන්නේ යමක් අහලා තේරුම් ගත්ත බව තමයි මේකෙන් කියන්නේ. එහෙනම් 我听懂了 මට තේරුණා. 可是 කියන්නේ conjunction එකක් ඔයගොල්ලන්ට මතක ඇති. 可是කියන්නේ නමුත් but කියන තේරුම. නමුත් 可是 G කියලා කියන්නේ මතක තබා ගන්නවා. to remember කියන අදහස. නැත්නම් to record සටහන් කර ගන්නවා මතක තබා ගන්නවා කියන අදහස. බලන්න G 错了 错කියන්නේ wrong. G 错කියලා කියන්නේ මතක තබා ගත්ත වැරදි. මතක තබා ගත්ත වැරදි. මට තේරුණා නමුත් මතක තබා ගත්තා වැරදි. මට ඒක තේරුණා නමුත් මතක තියාගත්තා වැරදි කියන එක තමයි මේකේ මාතෘකාව තියෙන්නේ. ඔයගොල්ලන්ට ඔන්න නැවතත් අපි මතක් කරගත්තා අපේ 18 වෙනි පාඩමේ මාතෘකාව මොකක්ද කියලා. ඉතින් 我听懂了可是记错了. 我听懂了可是记错了. යම් වරදක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එයාට කියපු දේ තේරිලා තියෙනවා නමුත් ඒක මතක තියාගත්ත වැරදක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි මේ පාඩම් කොටස අවසන් වෙනකොට මොකක්ද මේ මතක මේ තේරුනේ සහ මොකක්ද අමතක උනේ? මේ මතක තබාගත්ත වැරදි මොන විදිහටද මතක තබා ගැනීම වැරදියට සිද්ධ වෙලා තියෙන්නේ කියන එක ඔබට අවබෝධ කරගන්න පුළුවන්. අපි මේ පාඩමේ දෙවෙනි කොටසට අදාළ ඩයලොග් එක ඉගෙන ගත්තට පස්සේ. ඉතින් ඒ දෙවෙනි ඩයලොග් එකට යන්න කලින් අද අපි ලෑස්ති වෙලා ඉන්නේ දෙවෙනි ඩයලොග් එකට අදාළව තියෙන විශේෂ ව්‍යාකරණ කිහිපයක් ඔබත් සමග සාකච්ඡා කරන්න. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා අද මොනවද අපිට කතා කරන්න තියෙන ව්‍යාකරණ කියලා. හොඳයි. බලන්න පළවෙනිම ව්‍යාකරණය තියෙන්නේ අපිට අද ඉගෙන ගන්න සිය කියන පදය. මේ පදය හරිම විශේෂයි. ඇයි එහෙම කියන්නේ? අපිට චීන භාෂාවේ තියෙන විශේෂ පද කිහිපයක්. එහි බහුවචන ස්වරූපය හදා ගැනීම සඳහා අපි මේක භාවිතයට ගන්නවා. ඒ වගේම තවත් අපි විශේෂ දේවල් නිරූපණය කරන්න මේ පදේ අපි යොදා ගන්නවා. විශේෂ දෙයක් නිරූපණය කරනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. මම ඔබට පොඩි උදාහරණයක් සමග කියන්නම්. දැන් අපි මේකේ සියේ කියන පදේ මම කිව්වා අර ඒක වචන තියෙන දේවල් බහුවචන වල අර්ථය ගන්න උපකාරී වෙන පදයක් කියලා. ඒ කියන්නේ මේක තනිවම ගත්තම බහුවචන අර්ථයක් තියෙනවා. බහුවචන අර්ථයක් තියෙන. ඒ කියන්නේ ඒක වචන අර්ථයක් නෙවෙයි මේකට තියෙන්නේ බහුවචන අර්ථයක්. already මේ සියේ කියන පදයේ තුල තියෙන්නේ බහුවචන අර්ථයක්.
right? එතකොට ඒක නිසා අපි මෙයාව භාවිත කරද්දී අපි මෙයාව තනිවම නෙවෙයි භාවිත කරන්නේ. මෙයාව තනිවම භාවිත කරන්නත් පුළුවන්. හැබැයි මෙයාව භාවිත කරන්නේ යම් දෙයක බහුවචනාර්ථය ලබා ගැනීම සඳහා. හැබැයි ඒකේ අර්ථය එන්නේ මෙන්න මේ වගේ. අපි කියනවා නේද ඔය සිංහලෙන් කියන්නේ කිහිපයක්. කිහිප දෙනෙක්. දැන් බලන්න කිහිපයක් හෝ කිහිප දෙනෙක් කියලා කිව්ව ගමන් ඒක බහුවචනයක් නේද? ඒ කියන්නේ කිහිපයක් කිව්ව ගමන් අපි දන්නවා එකක් දෙකක් එහෙම අදහසක් නෙමෙයි. එකක් ඒක වචනාර්ථයක් එන්නේ නැහැ. බහුවචනාර්ථයක් තමයි ඔටෝමැටිකලි එන්නේ CA කියන පදේ භාවිත කරපු ගමන්. එතකොට CA කියන එකේ තේරුම තියෙන්නේ කිහිපයක් වගේ අදහසක්. කිහිපයක් කියන අදහස. ඒතර මිනිසුත් එක වගේ භාවිත කරොත් කිහිප දෙනෙක් කියන අදහස අපිට භාවිතයට ගන්න පුළුවන්. right? okay. අපි බලමු මෙයාව තනිවම භාවිත කරන පදයක් නෙමෙයි CA. CA කියලා කියන්නේ කිහිපයක් නැත්නම් කිහිප දෙනෙක් කියන අර්ථය ලබා ගන්න පුළුවන් ලස්සන පදයක්. CA කියන පදය. right? okay. බලන්න මේ CA කියන එකෙන් හඟවන්නේ කිහිප දෙනෙක් කිහිපයක් කියන නිසා අපි මේක ගන්නවා ප්‍රමාණය හැඟවීම සඳහා භාවිත කරන measure word එකක් කියලා ගණක පදයක් කියලා. ප්‍රමාණය හැඟවීම සඳහා භාවිත කරන ගණක පදයක් measure word එකක්. මොනවාද ගණන් කරන්නේ? අපි ප්‍රමාණය quantity එකක්. quantity එකක් ගන්න quantity එකක් ප්‍රමාණය හැඟවීම සඳහා භාවිත කරන measure word එකක් විදියට ගන්නවා. හැබැයි බලන්න මේ ප්‍රමාණයේ තියෙන විශේෂත්වය තමයි මේ ප්‍රමාණය නිශ්චිත නැහැ. මේ CA භාවිත කරපු ගමන් ඒක බහුවචනාර්ථ වෙනවා. පළවෙනිම දේ ඒක බහුවචනයි. ඒ වගේම තමයි මේක තනියම භාවිත කරන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මෙයා තනියම භාවිත නොවන හේතුව තමයි මෙයා measure word එකක් විදියට භාවිත වෙන්නේ ක්‍රියා මේ අපි කියනවා මේ ලියංශ කියලා ගණක පද ලියංශ එකක් විදියට භාවිත වෙනවා CA කියන එක measure word එකක්. එතකොට ඒ විතරක් නෙවෙයි මෙයාගේ දැන් තියෙන මේ ප්‍රමාණය මේ quantity එක නිශ්චිත නොවන අගයක්. දැන් අපි කිහිප දෙනෙක් කිහිපයක් කිව්වම ඔයගොල්ලෝ දන්නවා කිහිපයක් කියන එක ඇතුලේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද තුන් දෙනෙක්ද හතර දෙනෙක්ද පස් දෙනෙක්ද 10 දෙනෙක්ද 100ක්ද 200ක්ද කියලා නැහැ. හැබැයි කිහිප දෙනෙක් කිව්වම ඔයගොල්ලන්ට දැනෙන්න ඕන ඊටාම වැඩි ගණනකුත් නෙවෙයි ඊටාම අඩු ගණනකුත් නෙවෙයි. නේද? කියන්නේ කිහිප දෙනෙක් කිව්වම යම්කිසි මට්ටමක් අපිට දැනෙන යම්කිසි quantity යම්කිසි ප්‍රමාණයක් අපිට දැනෙනවා. අපිට feel වෙනවා ඒක අපිට දැනෙනවා. නේද? අපි කියන්නේ නිකන් කිහිප දෙනෙක් කිව්වම අපි මේක සාමාන්‍යයෙන් භාවිත කරද්දී සාමාන්‍ය නිකන් 10ට අඩු වගේ කියලා අපිට තන. මෙහෙම නිශ්චිතව මේකේ රූල් එකක් නැහැ 10ට අඩු දේවල් වලට තමයි භාවිත කරන්න කියලා. නමුත් අපි කිහිප දෙනෙක් කිහිපයක් කියලා කිව්ව ගමන් අපිට දැනෙනවා ඊටා වැඩි සංඛ්‍යාවකුත් නෙවෙයි ඊටාම අඩු සංඛ්‍යාවකුත් නෙවෙයි අතර මැද වගේ තියෙන ප්‍රමාණයක් තමයි මේකෙන් හඟවන්නේ කියලා. අන්න ඒක නිසා තමයි අපි මේ CA කියන පදේ භාවිත කරන්නේ. අන්න ඒ වගේ අදහසක් ගන්න. මේකෙන් බලන්න මොකද්ද මේක ගණක පදයක්. මේක බහුවචන ස්වරූපයක් තියෙන එකක්. ඒ වගේම මේකෙන් quantity එකක් ප්‍රමාණයක් තමයි හඟවන්නේ. ඒ විතරක් නෙවෙයි එම ප්‍රමාණය නිශ්චිත අගයක් නොවේ. නිශ්චිත අගයක් නොවේ. right? ඉතින් මේ ප්‍රමාණයේ තියෙන නිශ්චිත අගයක් නොවුනට ඒක ගොඩාක්ම වැඩි එකකුත් නෙවෙයි ගොඩාක්ම අඩු එකකුත් නොවන බව අපිට පැහැදිලිව තේරෙනවා. ඒක අපිට දැනෙන දෙයක්. භාෂාවත් එක්ක දැනෙන්න ඕන දෙයක්. අපි කිහිප දෙනෙක් කිහිපයක් කියලා කිව්වම දැනෙන ෆීල් එකම ඔබට CA කියන එක දැක්ක ගමන් CA කියන එක ඇහුණ ගමන් ඔබටත් දැනෙන්න අවශ්‍යයි. චීන භාෂාව තුල ඒකත් භාවිත වෙන්නේ ඒ වගේ හැඟීමකින්. right. ඉතින් මම කිව්වා මෙයාව අපි තනියම භාවිත කරන්නේ නැහැ. මෙයත් එක්ක භාවිත වෙන විශේෂ පද කිහිපයක් තියෙනවා. ඒ අතරින් මෙන්න මේ පද ටික ඉතාම විශේෂයි. මොනවාද? බලන්න dr කියන පදය. dr කියන්නේ this. දැන් dr කියන්නේ මේක කියන අර්ථය. dr කියවම මේක this. එතකොට බලන්න dr CA අපි ඒක ස්ට්‍රක්චර් එක හදා ගන්නවා කොහොමද? මේ තියෙන මේ CA කියන එක ඔයගොල්ලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් dr CA කියලා හදලා තියෙනවා. dr එකට පිටිපස්සෙන් CA කියන එක දාලා. මෙතන dr එක ගත්තා dr එකට පිටිපස්සෙන් CA. dr CA කිව්වම මේවා. අපි කියන්නේ these කියලා කියන්නේ මේවා. ඒ වගේ අදහසක් තියෙන්නේ. dr කියන්නේ මේක මේක. dr CA මේවා කියලා කියන මේවා. ඊළඟට තියෙනවා නා. නා කියන්නේ that. අර නා
that අර නාසිය 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 කියලා කියන්නේ අරවා නැත්නම් ඒවා නා කියන්නේ that අර එතකොට අර මොන හරි දෙයක් ගැන තමයි කියන්නේ ඒකේ සාමාන්‍යයෙන් ගත්තම තියෙන්නේ ඒක වචන ස්වරූපයක් එතකොට අරවා that those කියන අදහස ගන්න මේ අරවා කියන අදහස right ඊළඟට බලන්න ප්‍රශ්නවාචී රටාවකටත් මේක භාවිත කරනවා අපි දන්න ප්‍රශ්නවාචී සර්වනාම පදයක් තියෙනවා ඔයගොල්ලන්ට මතක ඇති නා කියලා නේද මේක ප්‍රශ්නවාචී සර්වනාම පදයක් නා කියන ප්‍රශ්නවාචී සර්වනාම පදය නා කියන එකේ තේරුම මොකද්ද which මොන කොයි අපි යෝක භාවිත කරේ කොයි එකද මොන එකද ඔය වගේ අදහසක් හදාගන්න නේද එතකොට ඔන්න නා which මොන කොයි කියන අදහස දැන් මම මේකට දානවා නාසිය 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 කියලා කිව්ව ගමන් මොකද වෙන්නේ අන්න මෙන්න මේකෙන් එන which කියන එකෙන් එන නායකත් එක්ක සිය කියන එක භාවිත කරාම නාසිය කියලා කියන්නේ නිකන් කොයි ඒවද මොන ඒවද වගේ අදහසක් කොයි එකද මොන එකද කොයි දෙකද මොන දෙකද ඒ වගේ කියද්දි භාවිත කරනවා නා කියන එක එතකොට අපි ආගේ පිටිපස්සේ නායිග නාලියංග එහෙම හදාගත්තා දැන් මෙතනදී සිය කියන එක දාපු ගමන් ඒකේ බහුවචන අර්ථය හැදෙනවා නාසිය කොයි ඒවද මොන ඒවද කියන ප්‍රශ්නය අහන්න පුළුවන් කොයි ඒවද මොන ඒවද එතකොට අර බහුවචන ස්වරූපෙන් හදා ගන්නවා ප්‍රශ්නේ ඊළඟට තියෙනවා ඊ කියන එක ඊ කියන්නේ number 1 ඊ කියන්නේ number 1 හැබැයි බලන්න සියයකට කලින් ඊ කියන එක දැම්මම ECA කිව්වට ඒකත් මතක තියාගන්න මේකේ තියෙන විශේෂත්වය මම කිව්වේ විශේෂම අවස්ථාවක් එනවා කියලා මෙන්න මේ අවස්ථාවන් දෙක මේ කියන විශේෂම අවස්ථාවන් දෙක තමයි මේ දෙක අනිත් ඒවා සාමාන්‍යයෙන් අපිට හිතා ගන්න පුළුවන් හැබැයි මේ දෙක අපිට ටිකක් විශේෂ අවස්ථාවන් දෙකක් මේක වැදගත්ම අවස්ථාව තමයි මේක E කියන්නේ number 1 උනාට බලන්න E කියන එකට පිටිපස්සෙන් CA දැම්මම ECA කියන අදහස දෙනවා ECA කියන එකේ තේරුමත් සම් නිකන් කිහිපයක් කියන අදහස තියෙන්නේ කිහිපයක් කියන අදහසම තමයි E කියන එකත් සමග CA භාවිත වුණත් අපිට අර්ථය ගොඩ නැගෙන්නේ එතකොට ඔයගොල්ලෝ CA එකට කලින් E පදය තිබ්බ කියලා මේ එකක් ගැන තමයි කියන්නේ කියන අදහසේ හිටියොත් ඒක වැරදි චීන භාෂාවට අනුව චීන භාෂාවේදී ECA කියලා කියන්නේ මොකද්ද කිහිපයක් කියන අදහස අපිට කියනවා මැයිසිය පිංගුවා මැයි මිලදී ගන්නවා ECA පිංගුවා some apple by some apple කියන අදහස. එතකොට බලන්න මේ apple කිහිපයක් මිලදී ගන්නවා. මැයිසිය පිංගුවා apple කිහිපයක් මිලදී ගන්නවා. දැක්කද මේකේ තියෙන විශේෂම ඔයගලන්ට තේරෙනවද අර E කියන එක තිබ්බ ගමන් ඕක දැක්ක ගමන් මේ චීන භාෂාව ඉගෙන ගන්න අයට හිතනවා මේ E කියන්නේ number 1 එක නිසා මේක දැක්ක ගමන් ඔයගලන්ට හිතෙන්න පුළුවන් E කියන්නේ එකනේ එහෙනම් ECA කියලා කියන්නේ එකක් වෙන්නේ නැති නේද නෑ එකක් නෙමෙයි කිහිපයක් කියන අදහසම තමයි ECA කියන එකෙත් තියෙන්නේ. ඒ කියන්නේ CA එකේ අර්ථය එහෙම ගන්න අපි ECA කියලා භාවිත කරනවා. right? එතකොට මේ CA එකට කලින් E වෙනුවට වෙනත් numbers දාන්න බෑ. ඒ කියන්නේ ලියන් CA සන් CA එහෙම භාවිත කරන්න බෑ. numbers වෙන වෙනම දාලා අපිට මේක භාවිත කරන්න බෑ. හේතුව මොකක්ද? මේ CA කියන පදයට වෙනම numbers භාවිත කරන්න බෑ. දැන් ඌ CA එහෙම කියන්න බෑ. තේරුණාද? පහක් කිහිපයක් එහෙම අදහසක් අපි හදාගන්න යන්නේ. ඌ CA කිව්වොත් එහෙම. right? ඒකට හේතුව තමයි CA කියන එක කොහොමත් බහුවචන ස්වරූපයෙන් නිශ්චිත නොවන quantity එකක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒක නිසා ඒක ඇතුලේ quantity එක නිශ්චිත නොවන කිහිපයක් කියන අදහස තියෙන නිසා ඒකට අපිට number එකක් දාන්න බෑ. එක කියන එක දැම්මත් ඒකේ අර්ථය බවට පත් වෙන්නේ CA එකේ තියෙන මූලිකම අර්ථයයි ඒ තමයි කිහිප දෙනෙක් වගේ අර්ථය. right? okay. ඊළඟට මෙන්න මෙතන මම ඔබට සඳහන් කරලා තියෙනවා මේක භාවිත වෙන විදි මේ ටිකටම ඩ්‍රෙසියේ මේවා නාසියේ අරවා නාසියේ කොයි ඒවද ECA කිහිපයක් ඒ වගේ අදහසක්. ඊළඟට අපිට ඒකට පිටිපස්සෙන් නාම පදයක් දාගන්න පුළුවන්. අපි දන්නවා measure word එකක් ලියද්දී measure word එකට කලින් number එකක් දැම්මා.
measure word එකට පිටිපස්සේ noun එකක් තමයි අපි භාවිත කරන්නේ. ඉතින් මෙයා measure word එක නිසා එයාට පිටිපස්සෙන් අපි නාම පදයක් භාවිත කරනවා. right? okay. අපි බලමු එහෙනම් මේකේ උදාහරණ මොනවද තියෙන්නේ කියලා. බලන්න පළවෙනි උදාහරණය. 这些书都很贵. 这些书මේ පොත්. එතකොට 这些书කියලා කියන්නේ මේ පොත්. එතකොට මේ පොත් කියන එකේ අදහස මොකක්ද? පොත් කිහිපයක් තියෙනවා එතන. ඒක තමයි ඒකේ අදහස. ඒ කියන්නේ පොත් එකක් නෙමෙයි. එකකට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි ගොඩාක් පොතුත් නෙමෙයි. ඊට අඩු සංඛ්‍යාවක්. right? 这些මෙම පොත් මේ පොත් දැන් පොත් ටිකක් කිහිපයක් තියෙනවා මේ සුඩ අපි කියමු. එතකොට 这些书 这些书都අන්න දෝ පදේ භාවිත කරා. මේ පොත් 这些书都මේ පොත් සියල්ල දෝ කියලා කියන්නේ all both all කියන දස. මේ පොත් සියල්ල 很贵 ගොඩක් ගණන් මිල අධිකයි. 这些书都很贵මේ පොත් සියල්ල මිල අධිකයි. 这些书都很贵. ඊළඟ උදාහරණ බලන්න. නාසියේ අර. එතකොට අර කිව්වම මෙතන නාසියේ කියන එකේ අදහස තියෙන්නේ කෙලින්ම අර කියලා අපි කියන්නේ අරවා. ඒ බහුවචන ස්වරූපය හදා ගන්නවා. 那些老师අර ගුරුවරු. එතකොට බලන්න මේ ගුරුවරයා ලාවුෂ කියනක ඔටෝමැටිකලි ගුරුවරු වෙනවා. ඇයි? 那些老师අර ගුරුවරු. ඇයි සියයෙන් බහුවචන වෙන නිසා. 那些老师都අර ගුරුවරු සියලු දෙනා 教汉语 教කියන්නේ to teach උගන්වනවා. දැන් මම මොකද්ද කරන්නේ? 我教你们汉语我教你们汉语都教汉语අර ගුරුවරු සියලුම දෙනා චීන භාෂාව උගන්වනවා. 那些老师都教汉语那些老师都教汉语අර ගුරුවරු සියලු දෙනා චීන භාෂාව උගන්වනවා. 你喜欢看哪些电影 哪些කියලා කියන්නේ කොයි ඒවද මොන ඒවද මොනවද? එතකොට ඒකට පිටසින් දියනින් දැම්මා කොයි චිත්‍රපටිද මොන චිත්‍රපටිද එකක් නෙමෙයි කිහිපයක් ගැන යහනේ මොන චිත්‍රපටිද කොයි ඒවද? 你喜欢看哪些电影 你喜欢看哪些电影 ඔයා බලන්න කැමති මොන චිත්‍රපටිද? ඔයා බලන්න කැමති මොන චිත්‍රපටිද? ඔයා බලන්න කැමති කොයි චිත්‍රපටද? right? 你喜欢看哪些电影 你喜欢看哪些电影 ඊළඟ එක. 这 කියන්නේ here මෙහි මෙතන. 这有මෙහි ඉන්නවා 一些人අනේ 一些කියලා දැම්මා. 这有一些人මෙහි මිනිස්සු කිහිප දෙනෙක් ඉන්නවා. 这 කියන්නේ here මෙහි මෙතන. මෙහි 有一些人මෙහි මිනිස්සු කිහිප දෙනෙක් ඉන්නවා. මෙහි මිනිස්සු කිහිප දෙනෙක් ඉන්නවා. දැකද? 一些කියන්නේ කිහිප දෙනෙක්. ඒතකොට රන් කියන එක දැම්මම කිහිප දෙනෙක් වුණා. 一些人这有一些人මෙහි නැත්තම් මෙතන මිනිසුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒකේ අවසාන උදාහරණය 你们快去 ඔයාලා ඉක්මනින්ම යන්න 买 to buy මිලදී ගන්න. 你们快去买 你们快去买ඔයාලා ඉක්මනින්ම ගියන්න මිලදී ගන්න. මොකද්ද? 买些අන්න බලන්න 这那那 ඊ මුකුත් දාලා නැහැ. කෙලිම ෂේ විතරයි. 买些东西 东西කියන්නේ බඩු මුට්ටු ප කො කියන අදහසනේ. නියෝගය යෝජනාවක් වගේ කරනවා. 你们快去买些东西吧 你们快去买些东西吧ඔයාලා ඉක්මනින් යන්න බඩු ටිකක් මිලදී ගන්න. ඔයාලා ඉක්මනින් යන්න බඩු ටිකක් මිලදී ගන්න. දැකද? බඩු ටිකක් මිලදී ගන්නවා. 买些东西买些东西买一些东西කියන්නත් පුළුවන්. right? okay guys ඔන්න එහෙනම් ලස්සන වර්ඩ් එකක් ඒ වගේම ලස්සන ව්‍යාකරණයක්. සිය කියන එක භාවිත කරන්නේ මොකටද? අපි සිය කියන පදේ භාවිත කරනවා බහුවචන ස්වරූපයක් හදා ගන්න. මේක මෙෂර් වර්ඩ් එකක් කිහිපයක් කියන අදහස තමයි මේකේ තියෙන්නේ. නැත්තම් කිහිප දෙනෙක්. right? okay. එහෙනම් අපි යමු බලන්න ඊළඟ ව්‍යාකරණය මොකක්ද කියලා. ඉතින් මේ ව්‍යාකරණයෙන් හැකිතාක් ඔබ ගෙදරදී හදා ගන්න අවශ්‍යයි sentences
උපරිම උත්සාහ කරන්න පුළුවන් තරම් sentences හදන්න. හොඳයි. ඊළඟට තියෙනවා තවත් ව්‍යාකරණයක්. මොකද්ද මේ ව්‍යාකරණය? වං කියන පදය. දැන් මේ බලන්න මේ word එකක් තවත් word එකක්. වං කියන word එක. වං බලන්න වං කියන එකේ තේරුම to. එහෙම නැත්නම් towards. ට කියන අදහස නැත්නම් towards. දෙසට කියන අදහස. එක්ක මේකේ අර්ථය තියෙනවා දෙසට කියන අදහස. දෙසට. නැත්නම් ට කියන අදහස. to. ඒ කියන්නේ යම් ස්ථානයකට කියමුකෝ. ඒ වගේ ට කියන අදහස. එතකොට මේ වං කියන එකේ towards දෙසට කියන මීනින් එකෙන් තමයි මේක ගන්නෙම. අර්ථය තියෙන දෙසට. යමක් දෙසට වෙතට කියන අර්ථය. towards. යම් දෙයක් දෙසට වෙතට යම් දෙයක් වෙන්න පුළුවන් යම් ස්ථානයක් වෙන්න පුළුවන්. එමි ස්ථානයේ දෙසට එමි ස්ථානයේ වෙතට යමක් සිද්ධ වෙන බව කියන්න මේ රටාව භාවිත කරන්න පුළුවන් මේ පදය භාවිත කරන්න පුළුවන් වාක්‍යයක් ඇතුළේ. බලන්න වං කියලා කියන්නේ ප්‍රපොසිෂන් එකක්. අපි කියනවා නිපාත පද. ප්‍රපොසිෂන් එකක්. right? okay. මේකෙන් මොකද්ද කරන්නේ? අපි වං කියන එක භාවිත කරන්නේ යම් දෙයක් යම් දිශාවකට සිද්ධ වෙනවා කියන අදහස කියන්නේ ඉගෙන යම් ස්ථානයක් වෙතට යමක් සිද්ධ කරනවා කියන එක කියන්න තමයි මේ රටාව භාවිත කරන්නේ. යම් ස්ථානයක් හෝ යම් දිශාවක් වෙතට ඒ දෙසට යම් දෙයක් සිද්ධ කරනවා කියන එක කියන්න අපි මේ වං කියන පදය භාවිත කරනවා ප්‍රොපොසිෂන් එකක් නිපාත පදයක් විදියට. එතකොට නිතරම මේ වං කියන එකට පිටිපස්සෙන් අපි භාවිත කරන්නේ place එකක් ස්ථානයක්. බලන්න වං කියන එකට පිටිපස්සෙන් අපි place එකක් දානවා ස්ථානයක්. ඒ ස්ථානයට පිටිපස්සෙන් අපි දානවා ක්‍රියාපදයක්. ඒ කියන්නේ මෙන්න මේ ස්ථානය දෙසට යනවා මේ දේ කරන්න කියන අදහස. තේරුණාද? යම් ස්ථානයක් වෙතට යම් ස්ථානයක් දෙසට යනවා යම් දෙයක් සිද්ධ කරන්න කියන අදහස තමයි මේකේ තියෙන්නේ. right බලන්න zai මේ වං place verb. වං place එක verb එකක්. ඒ verb එකට අදාළ කැමති නම් object එකකුත් දාගන්න පුළුවන්. subject එක අපිට ඕන නම් මුලට දාගන්න පුළුවන්. right? ඒතර මේකේ subject එකයි object එකයි මම දාලා නැහැ. right තියෙන්නේ වං ස්ථානය ක්‍රියාපදය වං ස්ථානය ක්‍රියාපදය. යම් ක්‍රියාවක් යම් ස්ථානයක් වෙතට යම් ස්ථානයක් දෙසට සිද්ධ කරනවා හෝ යම් දිශාවක් වෙතට සිද්ධ කරනවා කියන අදහසට මෙයාව භාවිත කරන්න පුළුවන්. අපි බලමු මෙයත් එක්ක නිතරම භාවිත වෙන ක්‍රියාපද තියෙන. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ක්‍රියාව අපිට ඕන ක්‍රියා මෙතෙන්ට අපි දාන්න යන්නේ නැහැ. මෙයත් එක්ක භාවිත කරන ක්‍රියාව අපි ගන්නේ අපි මේවා හඳුන්වන්නේ direction verbs කියලා දිශා පූරක ක්‍රියා. දිශා පූරක ක්‍රියා. යම් දිශාවක් නිරූපණය කරන ක්‍රියාපදයක් තමයි මේකට අපි එතකොට භාවිත කරන්නේ. බලන්න මම දිශාපූරක ක්‍රියාපද කිහිපයක් ඔබගේ පහසුව සඳහා මෙන්න මෙතෙන්ට අරන් තිනවා. right? එතකොට දිශාපූරක තමයි වැඩිපුරම මේකට භාවිත කරන්නේ. ඒක තියෙන බහුල භාවිතය. right? දිශාපූරක ක්‍රියා. හැබැයි යම් ස්ථානයක් වෙතට සිද්ධ කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා නම් ඒ වගේ දේවලුත් භාවිත කරන්න පුළුවන්. හැබැයි ගොඩක්ම අපිට මුණ ගැහෙන්නේ දිශාපූරක ක්‍රියා. right? බලන්න මේ තියෙන directional verb කියලා මේ තියෙන directional verb දිශාපූරක ක්‍රියා. right? බලන්න තියෙනවා chi to go යනවා lie එනවා to come zo කියන්නේ යනවා කියන එක hui කියලා කියන්නේ return නැවතත් යනවා හෝ නැවත එනවා කියන අදහස. ඊළඟට තියෙනවා g කියලා කියන්නේ තැපල් කරනවා කියන එක. ඒකට තැපල් කරනවා යමක් post කරා කියලා කියන්නේ යම් direction එකකට ඒ දේ සිද්ධ වෙනවා කියන අදහස තමයි තියෙන්නේ. right? ඒකේ post කරනවා කියලා කියන්නේ මොනවද යවනවා. ඒ අදහසනේ තියෙන්නේ. ඒකට ඒකට අපි භාවිත කරනවා g කියන එක. දැන් අපි බලමු පොඩි සිද්ධි කිහිපයක් අරගෙන මේ රටාව කොහොමද අපි භාවිත කරන්න කියලා. දැන් ඔන්න බලන්න වං place එකක් ක්‍රියාව. දැන් ඔන්න ඔබට අවශ්‍ය වෙනවා ඔබ අපි කියමුකෝ ඔයා යනවා රෙස්ටුරන්ට් එකකට. ඔයා යනවා රෙස්ටුරන්ට් එකට. එතකොට ආ රෙස්ටුරන්ට් එකට යනවා. බලන්න රෙස්ටුරන්ට් එකට යනවා. අපි රෙස්ටුරන්ට් එකට යනවා. ආපන ශාලාවට යනවා කියලා කියද්දී
දැකද ආපන ශාලාව දෙසට නේද යන්නේ. ඔයාගේ අහන මේ කොහෙටද යන්නේ? මං ආපන ශාලාව පැත්තට යනවා. අපි කියන්නේ මං කැන්ටින් එක පැත්තට යනවා. මං කැන්ටින් එක පැත්තට යනවා. මං ඉස්කෝලේ පැත්තට යනවා. මං ගෙදර පැත්තට යනවා. හරි? දැකද අපි මේ අපේ එදිනදා ජීවිතේදී මෙහෙම කියනවනේ. නේද? මං පාර පැත්තට යනවා. ඔයා පාර පැත්තට එන්න. ඔයා පාර පැත්තට එන්න. ඔයා අපේ ගෙවල් පැත්තට එන්න. ඔයා අපේ ගෙවල් පැත්තට එන්න. දැක්කද අර සිංහලෙන් කියන්නේ පැත්තට එන්න. පැත්තට යන්න. ඔයා අන්නේ වගේ දස. දැන් අපි ගත්තොත් එහෙම තව මේ හුයි රිටර්න් නැවතෙනවා. ඔයා අපේ පැත්තට ආයෙත් එන්න. ඔයා අපේ ගෙවල් පැත්තට ආයෙත් එන්න. ඒ කියන්නේ කලිනුත් අපේ ගෙදරට ඇවිල්ලා හිටියා. ඔයා අපේ පැත්තට ආයෙත් එන්න. එහෙම කියන්න පුළුවන්. දැක්කද? දැන් පැත්තට එන්න, පැත්තට යන්න, ඒ වගේ අදහසක් කියන්න තමයි අපි මේ රටාව භාවිත කරන්නේ. රයිට්? ඕකේ. අන්න ඒ වගේ දැන් ඔයගොල්ලෝ ඉතින් මවා ගන්න මොන වගේ අවස්ථාවලද අපි ඒව භාවිත කරන්නේ කියන එක. රයිට්. ඕකේ. බලන්න පළවෙනි උදාහරණය. woman කියන්නේ සබ්ජෙක්ට් එක. වං ශ්වේයුවන් කියන්නේ පාසල ඉන්ස්ටිටියුට් එක. චු කියන්නේ යනවා. මේ ශ්වේයුවන් කියන්නේ ප්ලේස් එක. ප්ලේස්. woman වං ශ්වේයුවන් චු. අපි ශ්වේයුවන් පාසල අපි පාසල පැත්තට යනවා. නැත්නම් අපි පාසල පැත්තට යමු. woman වං ශ්වේයුවන් චු. අපි පාසල පැත්තට යමු. අපි ඉස්කෝලේ පැත්තට යමු. ඒක තමයි මේ කියන්නේ. අපි කිව්වම මමයි යාළුවයි මුණ ගැහිලා පොඩක් කතා කරනවා. කතා කරනකොට මම යාළුවට කියනවා මේ මෙතන අපිට හිටගෙන කතා කරන්න බෑනේ. අපි ඉස්කෝලේ පැත්තට යමු. අපි ඉස්කෝලේ පැත්තට යමු. දැක්කද? ඉස්කෝලේ පැත්තට යමු. වං ඒ පැත්තට යනවා. කොහෙටද? බලන්න. ශ්වේයුවන් පාසල පැත්තට යමු. ඊළඟ උදාහරණය. තා සියන්සයි වං ලී චෝ. තා සියන්සයි ඔහු සියන්සයි කියන්නේ now දැන් වං ලී චෝ වං දෙසට ලී ඇතුළ. ලී කියන්නේ තුල ඇතුළ කියන අදහස. right in. වං ලී zo කියන්නේ ඇතුළට යනවා. zo කියන්නේ යනවා කියන අදහස. to walk කියන අදහස. ඇවිදගෙන යනවා. ළඟපාත තැනකට යනවා නම් අපි zo කියන එක භාවිත කරනවා. තා සියන්සයි වං ලී zo. තා සියන්සයි වං ලී zo. තා සියන්සයි ඔහු දැන් වං ලී zo. ලී zo ඇතුළට යනවා. තා සියන්සයි වං ලී zo. තා සියන්සයි ඔහු දැන් ඇතුළ පැත්තට යනවා. එයා දැන් ඇතුළ පැත්තට යනවා. තා සියන්සයි වං ලී zo. එයා දැන් ඇතුළ පැත්තට යනවා. දැක්කද? ඇතුළ පැත්තට යනවා. ඩ්‍රග ලීව් මේ ටැග් ඔන්න බලන්නකෝ. ඔයා ටැග් එකක් ගන්නවා කාට හරි යාළුවෙක්ට යවන්න. ඒ යාළුවා චීන ජාතිකයෙක්. ඔයා ලංකාවෙන් ගන්නවා අපි කියමු රසම රස තේ කොළ. තේ පැකට්ස් ටිකක් අරගෙන ඔයාගේ චීන යාළුවට යාගේ නිව්වියකට තමන්ගෝ නියන්ද ෂර්හෝ. ඒගොල්ලෝගේ අලුත් අවුරුද්ද සමරන කාලෙට ඔයාට පුළුවන් එයාට ටැග් එකක් යවන්න. ලංකාවෙන් තේ කොළ ටිකක් අරගෙන ලස්සන තේ කොළ පැකට්ස් ටිකක් අරගෙන ඒ ටික ඔයාට පුළුවන් චීන යාළුවට යවන්න. ඔන්න බලන්න. ඒක අපි වාක්‍යයෙන් කියනවා. ඩ්‍රග ලීව් මේ ටැග් ඩ්‍රග ලීව් වං ටොංගුවෝ චීනයේ දෙසට චීනයේ පැත්තට ජී කියලා කියන්නේ පෝස්ට් කරනවා යවනවා. ඩ්‍රග ලීව් වං ටොංගුවෝ ඩ්‍රග ලීව් වං ටොංගුවෝ මේ ටැග් චීනයේ දෙසට යවන්න. ඒක තමයි මේකේ අදහස. මේ ටැග් මේ චීන පැත්තට යවන්න. ඒ වගේ අදහස. නීමන් වං ඩර් ප්ලේස් එක ලයිබා. නීමන් වං ඩර් ලයිබා. නීමන් වං ඩර්. නීමන් වං ඩර් ලයිබා. ඔයාලා වං ඩර් දෙසට ඩර් කියන්නේ හිය. ඔයාලා මේ පැත්තට එන්න. පාදමමන්කෝ. ඔයාලා මේ පැත්තට එන්නකෝ. නිමන් වං ඩර් ලයිබා. නිමන් වං ඩර් ලයිබා. ඔයාලා මේ පැත්තට එන්නකෝ. දැක්කද? ඔයාලා මේ පැත්තට එන්නකෝ. නිමන් වං ඩර් ලයිබා. ඔයාලා මේ පැත්තට එන්න, මේ දිශාවට එන්න, මේ දෙසට එන්න කියලායි මේ කියන්නේ. දැක්කද? right. okay. බලන්න නිමන් වං ඩර් ලයිබා. ඔයාලා මේට එන්නකෝ.
නිමන් වං නාර් zou. නාර් කියන්නේ where? zou යන්නේ. නිමන් වං නාර් zou. ඔයාලා වං නාර් කොහෙටද? නාර් where? වං නාර් zou කොහෙටද යන්නේ? නිමන් වං නාර් zou. ඔයාලා කොහෙටද යන්නේ? නිම වං නාර් zou. දැන් ඔන්න අපි කිමු මම යාළුවෝ ටිකත් එක්ක දැන් අපිට තිබිච්ච ලෙක්චර්ස් ඉවර වෙලා එළියට ආපු ගමන් ලෙක්චර් හෝල් එකෙන් ඊට පස්සේ මම අහන යාළුවන්ගෙන් අහනවා නිමන් වං නාර් zou. නිමන් වං නාර් zou. ඔයාලා කොයි පැත්තටද යන්නේ? අපි එහෙම අහනවනේ. මං කැන්ටින් පැත්තට යනවා. මං මිල්ක් බාර් එක පැත්තට යනවා. මං බුක් ෂොප් එක පැත්තට යනවා. මම ලයිබ්‍රරි එක පැත්තට යනවා. දැකද? වං ෂම වං ෂම වං තුෂු ගුවන් වං චන්තින් අපි මොනවාද පාසලක බොහෝ විශ්වවිද්‍යාලයක නම් ෂර්තාං කියලා පදයක් තියෙනවා. ෂර්තාං කියලාත් කියනවා. ෂර්තාං right ෂර්තාං කියලා කියන්නේ කැන්ටින් එකටම තමයි. චන්තින් කියන්න පුළුවන් ෂර්තාං කියන්න පුළුවන්. right ඔන්න නිමන් වං නාර් zou. නිම වං නාර් zou. ඔයාලා කොහෙටද යන්නේ? right වං නාර් zou. වං දෙසට පැත්තට. right ඔන්න එහෙනම් වං කියන පදේ තියෙන්නේ to or towards දෙසට කියන අදහස. right ඊළඟට තියෙනවා අපි දන්න කියන එකක් අපි මීට කලින් මෙයාව ඉගෙනගෙන තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති. මීට කලින් අපි මෙයාව ඉගෙනගෙන තියෙනවා. මොකද්ද මේ? පා වාක්‍ය රටාව. ඔයගොල්ලන්ට මතක ඇති. හරි පොඩ්ඩක් මතක් කරගමු පා වාක්‍ය රටාව කියන්නේ මොකද්ද කියලා. ඔයගොල්ලන්ට මතකද පා වාක්‍ය රටාව? මොකද්ද පා වාක්‍ය රටාව කියන්නේ? හොඳට මතක් කරගන්න. පා වාක්‍ය රටාව. මොකද්ද පා වාක්‍ය රටාව කියන්නේ? හොඳට කල්පනා කරන්න. හොඳට කල්පනා කරන්න. පා වාක්‍ය රටාව. මොකටද අපි මෙයාව භාවිත කරන්නේ? කොහොමද මෙයාව භාවිත කරන්නේ? right okay අපි බලමු පා වාක්‍ය රටාව. මේ පා වාක්‍ය රටාවේ දෙවෙනි කොටසේ පළවෙනි එක. මේක අපි පා වාක්‍ය රටාවේ භාවිතයන් දෙකක් ඉගෙන ගන්නවා. අපි දන්නවා පා වාක්‍ය රටාවෙන් සිද්ධ වෙන්නේ කර්ම පදය ඉස්මතු කිරීම. පා වාක්‍ය රටාවෙන් සිද්ධ වෙන්නේ කර්ම පදය ඉස්මතු කිරීම. ඉතින් කර්ම පදය ඉස්මතු කරන්න අපි මේක ස්ට්‍රක්චර් එක හදා ගන්නවා. මොකද්ද? subject පා object verb කියලා. සාමාන්‍ය චීන ව්‍යාකරණය තුල ක්‍රියාපද සහිත වාක්‍යයක් අපි ලියන්නේ subject verb object කියන පිළිවෙලට. කර්තෘ ක්‍රියාව කර්ම. හැබැයි මෙතනදී වෙනස් වෙනවා. කර්තෘ කර්මය ක්‍රියාව බවට පත් වෙනවා. පාපදයට පෙර subject එක පාපදයට පසු object එක. ඊට පිටිපස්සෙන් verb එක. right මේකෙදි සිද්ධ වෙන්නේ කර්ම පදේ ඉස්මතු කොට දැක්වීම. කර්ම පදේ ඉස්මතු කොට දැක්වීම. right එතකොට දැන් පාපා වාක්‍යයට අපි කලින් ඉගෙනගෙන තියෙනවනේ. දැන් අද යන්නේ ඒකේ දිග්ගුවක්. ඒකේ තවත් අලුත් කොටසක් අපි ඉගෙන ගන්නවා. right okay බලන්න මෙතනදී අපි භාවිත කරන මෙතඩ් එක තමයි මේකේ තියෙන ප්‍රධාන ක්‍රියාව. මේකේ අපි භාවිත කරන ප්‍රධාන ක්‍රියාව විදියට ගෙයි සොන් ඩ්‍රාව් හුවන් කියන පද භාවිත කිරීම. ගෙයි සොන් ඩ්‍රාව් හුවන් කියන පද භාවිත කරනවා අපි මේකේ ප්‍රධාන ක්‍රියාව විදියට. ඇයි මේ වගේ පද භාවිත කරන්නේ ප්‍රධාන ක්‍රියාව විදියට? මේකෙන් උත්සාහ කරන්නේ මොකද්ද? යම් පුද්ගලයෙකුව දිරිමත් කිරීමක් කරනවා හෝ පොළඹවනවා අප වෙනුවෙන් හෝ වෙනත් අයෙකු වෙනුවෙන් යම් දෙයක් සිද්ධ කිරීමට. ඒ අවස්ථාවෙත් තමයි මෙන්න මේ පද වලින් එකක් අපි භාවිත කරන්නේ. උදාහරණයක් ගත්තොත් බලන්න මේ song කියන එක අපි ගේ කියන එක භාවිත කරොත් ගේ කියන්නේ to give දෙනවා. එතකොට අපි කාට හරි යමක් දෙනවා. song කියන්නේ තෑග්ගක් විදියට යමක් දෙනවා. යම් පුද්ගලයෙකුට තෑග්ගක් දෙනවා. ජව්චයන් කියලා කියන්නේ ඉතිරි මුදල් ලබා දෙනවා. භාණ්ඩ මිලදී ගත්ත මුදල් දුන්නම ඒකේ ඉතිරි මුදල් ලබා දෙනවා. හුවන් කියලා කියන්නේ නැවත බාර දෙනවා. හුවන් කියන්නේ නැවත බාර දෙනවා. right හුවන් කියලා කියන්නේ නැවත බාර දෙනවා. රිටර්න් කරනවා. නැවත බාර දෙනවා. right okay හරි. ඔන්න බලන්න මේකේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන විදිය. subject pa object verb to give කියන verb එක. මේකේ සියලුම පදවල තියෙන දෙනවා කියන අර්ථය. ඊළඟ object එක. ඒකට අදාළ object එක. මෙන්න මේකට අදාළ object එක. තමයි මෙතන දාන්නේ. එතකොට ඒක මොකක් වෙන්න ඕනද? somebody. කෙනෙක්. කෙනෙක්. මෙතනත් object එකක් තියෙනවා, තව object එකක් තියෙනවා. right? මෙතන තියෙන්නේ something.
පළවෙනි ඔබ්ජෙක්ට් එක something මොන හරි දෙයක්. SB somebody දෙවෙනි මේ ඔබ්ජෙක්ට් එක මොකද්ද somebody කවුරු කෙනෙක් දෙයක් කෙනෙක් දෙයක් මෙතෙන්ට දානවා කෙනාව මෙතෙන්ට දානවා. right okay guys අපි බලමු එහෙනම් මේකේ උදාහරණ අපි මේක භාවිත කරන්නේ යම් පුද්ගලයෙකුට මොනවා හරි දෙයක් අපි යම් කෙනෙකු වෙනුවෙන් මොනවා හරි දෙයක් ලබා දෙනවා කියන අදහස ගන්න. බලන්න පළවෙනි උදාහරණය. 你把你的护照给我你把你的护照给我 ඔයා 把你的护照passport එක 给我මට දෙන්න. ඔයාගේ passport එක මට දෙන්න. 你把你的护照给我你把你的护照给我你把你的护照给我ඔයාගේ passport එක 给我 ගේ මේ护照给我ගේ කියන්නේ දෙනවා. वो මට 护照කියන්නේ passport 我快把包裹还你我快මම ඉක්මනින්ම පා පවුගුව පාර්සලය හුවන්නේ නැවත ඔබට බාර දෙන්න. මං ඉක්මනින්ම පාර්සලය ඔබට නැවත බාර දෙන්න. තාපා ලීවු සොංවල තාපා ලීවු සොංවල තා ඔහු මට තෑග්ගක් එව්වා. තාපා ලීවු සොංවල සොං කියන්නේ තෑග්ගක් විදිහට දෙන්න දෙයක්. සොං තාපා ලීවු සොංවල තාපා ලීවු සොංවල හතරවෙනි එක තා පා චියන් චාවල චියන් චාව තාපා චියන් චාවෝ චාව කියන්නේ ඉතිරි මුදල් ලබා දෙනවා. චියන් චාවෝ ඔය කියන්නේ මට. මොකද්ද මේ කියන්නේ? තාපා චියන් චාවෝ ඔහු මට මුදල් මොකද කරන්නේ? ඉතිරි මුදල් ලබා දෙනවා. එයා මට ඉතිරි මුදල් ලබා දෙනවා. තාපා චියන් හුවන් වෝ. right okay guys ඔන්න එහෙනම් පාවාක්‍ය රටාවේ ලස්සන ක්‍රමයකුත් අපි ඔන්න අවසන් කරා. මේක ටිකක් අර අපි කලින් ඉගෙන ගත්ත ඒවල ටිකක් ඇඩ්වාන්ස් එකක්. right okay අන්න බලන්න past sentences structure එකේ දෙකේ දෙක තමයි මේ තියෙන්නේ. කියන්නේ past structure එකේ අද ඉගෙන ගන්න ඒවායි දෙක. right okay මීට කලින් පාවාක්‍ය රටාව ඉගෙන ගත්තා. ඒ නිසා මෙතෙන්ට අපි දෙක දාලා තියෙනවා. දැන් දෙක වෙනවා පළවෙනි හොයාගත්ත එක. right බලන්න past sentences වල තියෙන තවත් අවස්ථාවක්. ඒ තමයි අපි කියනවා directional complement. මොනවාද guys මේ directional complements කියලා කියන්නේ? දිශාපූරක සරල දිශාපූරක simple directional complement. සරල දිශාපූරක. right okay බලන්න indicates direction of action කියලා දිනවා. මේ ඉස්මතු කරන්නේ මොන වගේද? action එක ක්‍රියාව. subject pa object something verb එකෙන් පිටිපස්සේ ලයි පදේ හෝ චුයි පදය අපිට භාවිත කරන්න පුළුවන්. ඒතර verb එකෙන් පිටිපස්සේ ලයි පදේ හෝ චුයි පදේ භාවිත කරනවා. verb එකෙන් පිටිපස්සේ ලයි පදේ හෝ චුයි පදේ භාවිත කරනවා. වාක්‍යයකට ල දාන්න නම් දාන්න පුළුවන් නැත්නම් නොදාන්න පුළුවන්. 你把你的护照带去 ඔයාගේ passport එක රැගෙන යන්න. 你把你的护照带ඔයාගේ passport එක අරගෙන යන්න. 我今天妈妈的把那本书අර පොත拿好。我今天把那本书拿好。妈妈的那本书ඒ පොත අර පොත拿好කියන්නේ නා ගත්තා. මේ නාචු තෙපිචි නාචු නාහනේ නාචු ඩිරෙක්ෂනල් කම්ප්ලිමන්ට් එකක් දාන්න නිසා නාචු චු කියලා කියන්නේ යනවා. නාචු අරගෙන යන්න. 我把图书馆මම ලයිබ්‍රරි ද ෂු ලයිබ්‍රරි පොත් නාලයිලා අරගෙන ආවා.
我把图书馆的书拿来我把图书馆的书拿来මම图书馆එකේ library එකේ පොත අරගෙනයි ආවේ දැන් අපිට කියන්න පුළුවන් දැන් ඔයා යනවා මේ මොනවාද library එකට යාළුවත් එක්ක ඊට පස්සේ ඔයා ගියාම කියනවා මේ මං මේ පොත් ටිකක් තියෙනවා මම කලින් ගත්තේ මං මේ ඒක ගැන පොඩ්ඩක් බලන්න යනවා යාළුවා අහනවා මේ ඔයා පොත් අරන් ආවද 我把图书馆的书拿来了 මං library එකේ පොත් අරන් ආවා 我也把琳娜进来了 我也把琳娜进来 我也把 මමත් 把琳娜 ලින්නව 进来 චින් කියන්නේ ආරාධනා කරනවා චින් කියන්නේ ආරාධනා කරනවා චින් ලයිල ආරාධනෙන් ගෙන්න ගන්නවා ලයිල 我也把琳娜进来 right ඔන්න බලන්න තවත් ලස්සන රටාවක් ඔන්න එහෙනම් අපි අවසන් කරා මොකද්ද පා වාක්‍ය රටාවේ තවත් දිගුවක් අපි ඉගෙන ගත්තා පා වාක්‍ය රටාවේ කලින් අපි ඉගෙන ගත්තා පා වාක්‍ය රටාවේ අපිට ක්‍රියාපදයේ විදිහට ගෙයි සොන් හුවන් මේ වගේ පද භාවිත කරන්න පුළුවන් දැන් අපි ඉගෙන ගත්තා මොනවාද ඩිරෙක්ෂනල් කම්ප්ලිමන්ට්ස් භාවිත කරන විදිහ හැබැයි ඒක වෙනත් ක්‍රියාවකට පිටිපස්සේ නේද වෙනත් ක්‍රියාවකට පිටිපස්සේ ඔන්න බලන්න මේ දැයිචි නාලයි නාලයි චින්ලයි රැගෙන යනවා අරගෙන යනවා අරගෙන එන්න කරුණාකරෙන්න please කරුණාකරෙන්න චින් ලයි කරුණාකරෙන්න අරගෙන එන්න නාචු අරගෙන යන්න දැයි අරගෙන එන්න right okay හරි okay guys අපි බලමු 你把你的护照带去我今天把那本书拿去我把图书馆的书拿来我也把琳娜进来了我也把琳娜进来了මම ලින්නවත්把琳娜进来了ලින්නට ආරාධනා කරලා ගෙන්න ගත්තා දැකද ලයිච් ක්‍රියාපදෙට පිටිපස්සේ ක්‍රියාපදෙට පිටිපස්සේ right okay guys එහෙනම් ඔන්න තවත් අපිට තියෙනවා ලස්සන ව්‍යාකරණ රටාවක් මොකක්ද තියෙන්නේ බලන්න තියෙනවා ෂ right මේ වැඩේට යන්න කලින් අපි චූටි දෙයක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ මොකද්ද මේ චූටි දේ ඔන්න බලන්න අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවද ෂ වාක්‍ය රටාව ෂ වාක්‍ය රටාව ඉගෙනගෙන තියෙනවා මොකද්ද ෂ වාක්‍ය රටාවෙන් වෙන්නේ හොඳට කල්පනා කරන්න සියන් ඉසියන් ෂ 这个字怎么用呢 කොහොමද භාවිත කරන්නේ හොඳට මතක් කරගන්න ෂ right හරියටම හරි ෂ පදේ අපි මීට පෙර අපිට ගුණ ගැහුණා මීට පෙර අපි භාවිත කරා ෂ පදය ඉන්ට්‍රොඩියුසින් පැටර්න් එකේ හඳුන්වා දීමේ රටාව ඇතුලේ මට මාව හඳුන්වලා දෙන්න පුළුවන් ගෙදර අය හඳුන්වලා දෙන්නවා මෙතන තියෙන බඩමුට්ටු ටික හඳුන්වලා දෙන්න පුළුවන් පණ ඇති පණ නැති ඕනම දෙයක් හඳුන්වා දීම සඳහා අනේ හඳුන්වා දීම සඳහා අපි ඉන්ට්‍රොඩියුසින් පැටර්න් එකක් හැටියට ෂ පදේ භාවිත කරා 我是老师我是医生我不是老师我不是医生අපිට මෙහෙම කියන්න පුළුවන් හැකියාව තිබුණා ෂ වාක්‍ය රටාවෙදී. ඒතකොට ෂ පදයට පෙර තියෙන පදේ ෂ පදයට පසු ඇති පදෙන් තවදුරටත් විස්තර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. right okay හරි බලන්න එතකොට ෂ එක අපි ඉගෙන ගත්තේ මීට කලින් මොන විදියටද අපි දැන් මතක් කරගත්තා මොනවාද හඳුන්වා දීමේ රටාවක් විදියට අද අපි ඉගෙන ගන්න යන්නේ හඳුන්වා දීමේ රටාව නෙමෙයි ෂද පැටර්න් එක ෂමද ෂමද ෂද 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 බලන්න ෂද කියන සෙන්ටෙන්ස් එක right okay දැන් බලන්න ෂද ෂදකින් මොකද්ද සිද්ධ වෙන්නේ ෂද රටාවෙන් මොකද්ද අපි වෙන්නේ right ෂද රටාවෙන් වෙන්නේ ෂ සහ ද අතර තියෙන කොටස
ටික emphasize කරනවා. ඉස්මතු වෙලා දැක්වෙනවා. ඉස්මතු කරනවා. right? බලන්න එහෙම කරද්දී අපිට ෂ එකට පිටිපස්සේ මේ subject එකට පිටිපස්සේ ෂ දානවා. ඊට පිටිපස්සෙන් අපිට measure words, adjectives, pronouns, ඊළඟට verbs භාවිත කරන්න පුළුවන්. ඊළඟට ඒකට පිටිපස්සෙන් the particle එක දානවා. should බලන්න should right. එතකොට මේකෙන් මොකද්ද වෙන්නේ? මේකේ තියෙන විශේෂත්වය තමයි අපි already දන්නා දේවල් ගැන පමණයි මේ රටාවෙන් කතා කරන්නේ. දැනටමත් අපි already happened. දැනටමත් දන්නා දේවල් දැනටමත් සිද්ධ වෙලා තියෙන දෙයක් ගැන තමයි ප්‍රතිඵලය පේන්න තියෙන දෙයක් ගැන තමයි අපි මේ රටාවෙන් වාක්‍යයන් නිර්මාණය කරගන්නේ. අංශයමද? right. okay. බලමු උදාහරණ. 这张包裹冬至蛋是你的。这张包裹蛋මෙම包裹蛋කියලා කියන්නේ පාසල රිසිට් එක. 冬至是你的。冬至කියලා කියන්නේ දැන්වීම, දැනුම් දීම. 是你的。ඔයාගේ. 这本大字典මෙම 大字典ලොකු ඩික්ෂනරි එක. 这本大字典是旧的。这本大字典是旧的. මේ 大字典එක. මේ ලොකු ඩික්ෂනරිය බලන්න. 大字典කියන්නේ ලොකු ඩික්ෂනරිය. තා කියන්නේ big නේ, ලොකුයි. එතකොට 小字典, 大字典නෙම කියන්න පුළුවන්. 这个大字典是旧的. බලන්න. 旧කියන්නේ පැරණි, ජීවද කියලා කියන්නේ පැරණි එකක්. මේ ඩික්ෂනරි එක පැරණි එකක්. right? අපි දන්නා දේවල්. අපි දන්නා දේවල්. 这是ඊළඟ බලන්න. 这是本书是中文的。这是本书是中文的。这是本书මේ පොත් හතර. 书是中文的。中文的කියන්නේ චීන ඒවා. දැන් බලන්න අර ද එක දාපු ගමන් මොකද වෙන්නේ? අපි සිංහලෙන් කියනවා ඔයාගේ එකක්, පැරණි එකක්, පැරණි ඒවා. 中文的 චීන. 中文කියන්නේ චීන භාෂාව. 中文කියන්නේ චීන භාෂා එකක්. එතකොට 这是本书是中文的. මේ පොත් හතරම 中文 චීන ඒවා. 这本书不是英文的。这本书මේ පොත. 这本书මේ පොත 不是නෙවෙයි නෑ. 英文的. ඉංග්‍රීසි භාෂාවෙන් එකක් නෙවෙයි. මේ පොත ඉංග්‍රීසි භාෂාවේ එකක් නෙවෙයි. එතකොට බලන්න මේ රටාව අපි අයි භාවිත කරන්නේ මේ රටාවෙන් අපිට ඉස්මතු කරන්න පුළුවන් මොන වගේ දේවල්ද? අපි දන්නා දේවල්. දන්නා දේවල් already happened. දැනටම සිද්ධ වෙලා තියෙන දේවල් ගැන තමයි මේකෙන් කතා කරන්නේ. දැනටමත් දන්නා දේවල්. right. යම් දෙයක් ඒක emphasize කරනවා ඉස්මතු කිරීමට. ඉස්මතු කිරීමට මේ රටාව භාවිත කරනවා. දැන් බලන්න ශනීද ඔයාගේ එක. ශනීද ඔයාගේ බලන්න 这张包裹冬至蛋是你的. මේ රිසිට් එක 这张包裹冬至蛋මේ පාර්සලේ රිසිට් එක 是你的. ඔයාගේ එක. ඔයාගේ එකක් කියලා මේ කියන්නේ. දැක්කද? ඔයාගේ එකක්. දැන් බලන්න මේකේ තියෙන තව විශේෂත්වයක්. මොකක්ද විශේෂත්වය? මේකේ කර්මය ඉතා පැහැදිලි මොකක්ද කියලා අපි ඒ නිසා ස්ථාවරයි කියලා කියනවා. ස්ථාවරයි. බලන්න 这张包裹冬至蛋是你的. මේ 冬至蛋එක ඔයාගේ. එතකොට ඔයාගේ තමයි මේක. එහෙනම් ඒක මොකද්ද? ස්ථාවරයි. ඒක ඔයාගේ තමයි. right? 这本大字典是旧的. මේ chess මේ 这本大字典කිව්වම අපි කියන්නේ මොනවද මේ ඩික්ෂනරි එක.
ඩික්ෂනරි එක. අපි කියනවා ජර්මන් තාත්සදියන්. තාත්සදියන් තා කියන්නේ big විශාලයි කියන අදහස. සර්දියන් කියන්නේ ඩික්ෂනරි එකට. ඩික්ෂනරි එක. ඒතකොට තාත්සදියන් ලොකු ඩික්ෂනරි එක. ෂජිව්ද පැරණි එකක්. දැක්කද? වෙනස් වෙන විදිය. පැරණි එකක්. ඒතකොට ඒක පැරණි එකක් බව අපි දන්නා දෙයක්. ඒක පැරණි බව අපි ඉස්මතු කරලා දක්වනවා. ඒක පැරණි. පැරණි එකක් කියන අදහස. ඒ පැරණි බව, ඒක දන්නා බව, ඒක ඩික්ෂනරි එකක් බව ස්ථාවරයි. ස්ථිරයි. දැක්කද? මේ වාක්‍ය රටාව භාවිත කිරීමේ තියෙන විශේෂත්වය. නේද? මේ වාක්‍ය රටාව භාවිත කිරීමේ තියෙන විශේෂත්වය. අපි මීට කලින් ඉගෙනගෙන තියෙන මේ පාඨමාලාව සම්පූර්ණ පාඨමාලාවේම ආරම්භක අවස්ථාවන් වලදී ඒ ආරම්භක අවදීදී අපි ඉගෙනගෙන තියෙනවා ෂ පාටිකල් එකේ භාවිතය. නේද? හඳුන්වා දීම රටාවක් විදිහට භාවිත කරනවා. මෙතන ටිකක් වෙනස් වුණා. වෙනස් වුණාට අර මම මේ ෂ වාක්‍ය රටාවෙන් කියලා දීපු ඒ රීති ටික මේකට තාමත් ඇතුළත් අයිති. right? okay මෙතනදී උනත් ඒක අයිති. ඒකට හේතුව තමයි මෙතනදී අපි නාම පදයක් හැර වෙනත් පදයක් මේ ෂ එකට පිටිපස්සෙන් ඇවිල්ලා ද පාටිකල් එක තියෙනවා නම් මේ ද පාටිකල් එකත් එක්කේ අදාළ පදය නාම ස්වරූපයකට හැරෙනවා. සජීවද. ඒ කියන්නේ මම කියන්නේ පැරණි එකක්, පරණ එකක්. ඊළඟ එකේ ඩ සබන් ෂු ෂ චොන්වන් ද. ඩ සබන් ෂු මේ පොත් හතර. ඩ සබන් ෂු මේ පොත් හතර. ඩ සබන් ෂු මේ පොත් හතර. මේ පොත් හතර ෂ චොන්වන් ද. චීන ඒවා. එතකොට මේ කියලා පෙන්නන පොත් හතර, ඒ පොත් හතර නම් චයිනීස් ඒවා. ඒක චයිනීස් පොත් හතරක් බව මම දන්නවා. ඒ අදාළ කෙනා දන්නා බව. ඊළඟට ඒක ඉස්මතු කරනවා. ඒ පොත් හතර තමයි චීන ඒවා. එතකොට බලන්න ඒක ස්ථාවරයි, ස්ථිරයි. ඒක අනිවාර්යයෙන්ම චීන පොත් හතරක්. right? දැක්කද? මෙන්න මේ දේවල් ටික තමයි මේ රටාවෙන් සිද්ධ වෙන්නේ. ඊළඟට බලන්න ඩර්බන්ෂු පූෂ ඉංවන්ද. ඩර්බන්ෂු මේ පොත පූෂ ඉංවන්ද. මේ පොත ඉංග්‍රීසි එකක් නෙවෙයි. ඩර්බන්ෂු පූෂ ඉංවන්ද. මේ පොත ඉංග්‍රීසි එකක් නෙවෙයි. ඩර්බන්ෂු පූෂ ඉංවන්ද. මේ පොත ඉංග්‍රීසි එකක් නෙවෙයි. අන්න බලන්න ෂ එකට කලින් පූ පදයේ භාවිත කරමින් ඒක නැතාර්ථයට හරව ගත්තා. නැතාර්ථයට හරවල තමයි මේ රටාවට ගත්තේ. එතකොට බලන්න පූෂ ෂ කියන එකට කලින් පූ පදේ පූෂ. එතකොට ඩර්බන්ෂු පූෂ මේ පොත පූෂ ඉංවන්ද. මේ පොත ඉංග්‍රීසි එකක් නෙවෙයි. මම මේ පොත කියලා පෙන්නන ඒ පොත ඒක ඉංග්‍රීසි පොතක් නොවන බව මම දන්නවා. ඒ වගේම ඒක ඉංග්‍රීසි පොතක්මයි කියලා මං ඉස්මතු කරනවා. ඒ වගේම ඒක මොනවාද? ඉංග්‍රීසි පොතක් බව ස්ථාවරයි, ස්ථිරයි. ඒක නිසා තමයි මේ තුන අපි භාවිත කරේ. ඔන්න දැන් ඔයගොල්ලන්ට හොඳට අවබෝධ වෙන්නේ නැති මොන වගේ අවස්ථාවන් වලදීද මේ ශේෂමෂම ද පැටර්න් එක භාවිත කරන්න කියන එක. right? ශේෂමෂම ද අපි අනිවාර්යයෙන්ම දන්නා දෙයක් ගැන අපි විශේෂයෙන්ම already happened. දැන් තමයි happen කියලා සිද්ධ වෙලා තියෙනවා. දේවල් නම් සිද්ධ වෙලා තියෙනවා. නැත්නම් දන්නා දේවල්. සිදු වී ඇති දේවල් දන්නා දේවල්. ඉස්මතු කරලා දක්වනවා. ස්ථාවරයි, ස්ථිරයි. right? okay guys. ඔන්න එහෙනම් අපි අපේ 18 වෙනි පාඩමේ දෙවෙනි කොටසට අදාළව දෙවෙනි කොටසේ ඩයලොග් එකට අදාළව තියෙන ව්‍යාකරණ රටා කිහිපයක් අද ඉගෙන ගත්තා. අපි නැවතත් මතක් කරගමු ඔයගොල්ලෝ දැන් මේ සෙෂන් එක අවසානයේට තමයි අපි ළඟා වෙලා තින්නේ. මේ සෙෂන් එක ඉවරුනාට පස්සේ ඔයගොල්ලෝ පොඩි වෙලාවක් අරගෙන අනිවාර්යයෙන්ම අද අපි ඉගෙන ගත්ත ව්‍යාකරණ රටා ටිකෙන් ඔබ මොකද කරන්න ඕන? පුළුවන් තරම් සෙන්ටෙන්සස් හදන්න ඕන. මොනවද අපි ඉගෙන ගත්තේ? මොනවද අපි ඉගෙන ගත්තේ? අපි සියේ කියන පදය භාවිත කරන්න ඉගෙන ගත්තා. ඩ්‍රසියේ, නාසියේ, නාසියේ, ඊසියේ. මේවා අරවා කොයි ඒවද? කිහිපයක් වගේ අදහස් සියේ එක භාවිත කරමින් ගත්තා. ඊළඟට අපි වං කියන එක ගත්තා. යමක් දෙසට යම් දෙයක් සිද්ධ කරනවා. කොහේ හරි ස්ථානයක් වෙතට යමක් සිද්ධ කරනවා. වං ස්ථානයක් ක්‍රියාපදේ. ඒ ක්‍රියාපදේ විදිහට අපි directional verbs තමයි භාවිත කරන්නේ. දිශාපූර්වක ක්‍රියා. right? okay. ඊළඟට අපි ඉගෙන ගත්තා පාවාක රටාවේ ක්‍රම දෙකක්. තවත් ක්‍රම දෙකක්. පාවාක රටාවේ මොකද්ද? ප්‍රධාන ක්‍රියා විදියට ගෙයි, සොන්, හුවන්, ඩාଓ වගේ පද භාවිත කරමින්
යම් කිසි දෙයක් යම් පුද්ගලයෙකු වෙතට ලබා දෙනවා කියන පුද්ගලයෙකුට ලබා දෙනවා කියන අදහස ගන්න ඒ රටාව භාවිත කරා. ඊළඟට අපි ඉගෙන ගත්තා මොකක්ද පා වාක්‍ය රටාවේම ක්‍රියාපදයට පසුව ප්‍රධාන ක්‍රියාවට පසුව ලැයි පදය හෝ චී පදය භාවිත කරන්න කම්ප්ලිමන්ට් එකක් විදියට පූරකයක් විදියට නේද? අපි එහෙමත් ඉගෙන ගත්තා. right ඊළඟට අපි අද දේශනය ඇතුලේ අවසානයේට ඉගෙන ගත්ත ව්‍යාකරණ රටාව තමයි ෂ ෂම ෂම ද කියන පැටර්න් එක. ෂ ෂම ෂම ද ෂද. එතකොට මේ රටාවේදී මොකද වෙන්නේ? ෂද පැටර්න් එකේදී ෂද ෂ ෂම ෂම ද එකේදී අපි මේ වෙනකොට දන්නා දේවල් ගැන කතා කරනවා. ඊළඟට මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන දේවල් ගැන කතා කරනවා. එතකොට තමයි මේ වාක්‍ය රටාව භාවිත කරන්නේ. right ඒ ෂ ද අතර තියෙන කොටස එම්ෆසයිස් කරනවා, ඉස්මතු කරනවා. එම ෂ සහ ද අතර තියෙන කොටස ඒ දෙයට අදාළව තියෙන ඒ දේ ඒකයි ස්ථිරයි ඒකම තමයි. right ඒක තමයි මේකේ අර්ථය තියෙන්නේ. එහෙනම් ඔන්න ඔයගොල්ලෝ ගෙදරදී මෙන්න මේ අපි අද ඉගෙන ගත්ත ව්‍යාකරණ රටා පහට හැකිතාක් සෙන්ටෙන්සස් හදන්න පුළුවන් නම් ඔයගොල්ලෝ මේ හැම ක්‍රමයකින්ම අද ඉගෙන ගත්ත සියලුම ව්‍යාකරණ රටා වලින් එකකින් එක වාක්‍ය ගානේ හදලා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් දරුවනේ එහෙනම් අපි 18 වෙනි පාඩමේ අපේ 6 වෙනි එපිසෝඩ් එක මේ විදිහට අවසන් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් 18 වෙනි පාඩමේ පාඩම් කොටස අපේ ඩයලොග් එක සහ ඒ වගේම ඒ හා සම්බන්ධ වෙනත් පුහුණු වීම් වලින් නැවතත් අපි ඉදිරි එපිසෝඩ් එකකදී මුණ ගැහෙමු. එතෙක් එහෙනම් ඔබ සියලු දෙනාටම සයිජියන්